Hi guys! Welcome back to our YouTube channel. ඉතින් ඔන්න අදත් ඇවිල්ලා ඉන්නේ සුපුරුදු පරිදි Adam and Vishu. බලමු අද ඔයාලා මොනවද දාලා දෙන්නේ කියලා. ගිය සතියේ නම් අපි පිටසක්කල ජීවියෝ බලලා එපා වෙලා හිටියේ. අදවත් හොඳ memes ටිකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බලමු ආතල් memes ටිකක් හම්බෙයිද කියලා. ඒස්. පටන් ගත්ත ගමන් හරිනේ. වටවලයා. අයියේ වටවල ගන්නේ. Hi dears. දැන් හලෝ මම තමයි අපේ ඉස්කෝලේ මාල් කුමාරයා වෙලා ඉන්නේ. හරිද? ඉතින් මම දැන් හැමෝටම ෆ්ලවර් බකි බෙදලා අද කියන්නේ දැන් 1000කට විතර ෆ්ලවර් බකි දුන්නා. දැන් ඕන ආයි හදුවා. 1000කට නම් දුන්නේ නැහැ. ඉතින් ඇත්තම දැනට නම් වට සාමි 5කට 6කට වගේ දීලා තියෙනවා. ෆ්ලවර් බකි තව දෙකක් තුනක් මට තේරෙනවද? මොකද පිටිපස්සේ ඉතින් උන් තරහ වෙනවා. එයාලා එහෙම නෑ හලෝ ඒ උනාට. මේක යාලා එහෙම නෑ. ඒ කියන්නේ ඇත්ත නෑ. යාලා එහෙම නෑ ඇත්තටම කිව්වා. සුපිරි කොල්ලෝ ඉඳලා ඉන්නවා. මම හිතුවා මේ කොළ දෙකක් දාන එකත් අමුතු ලක්ෂණක් තියෙනවා නේද? ඒ කන්නාඩි දෙකෙන් උට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ. මේකට දානවා මේකට දානවා. මේ ඇති එයාගේ මට මෙයා බලන්න බෑ මේවා බලලා සමාජයට මොකද වැරදි අදහස් දෙන්න. විනාඩියක් ඉන්න මම එකක් ගලවනවා දෙකම දාගත්තාම මෙයා වැහෙන්නේ. මිනිකින් කී සල්මසල්. මට බාබර් මීම්ස් එකක් තියෙන්නේ. යෝ. අලුත් එකක්. වෝ කියා බාත් है भैया. අර පාටියට මෙහෙම යනවද? කවුරු වගේද කියන්නේ? සොනික් දැකලා තිබුණාට අහලා තිබුණාට දැකලා තිබුණේ නෑ නැහැ. ඇත්තම රියල් එක්කන. ඒ රියල් සොනික් ඇවටා එකේ ඒකේ පොඩි ලයින් එකක් තියෙනවා මෙහෙම. යම්මා. පොඩි ඇවටාර් ලයින් එකකුත් තියෙනවා. මේක ඒක තමයි ෆයර් ඔෆ් ඇස් එකේ ඉන්න අලුත්ම කැරක්ටර් එකක්. අලුත් කරක්ටර්. ඇස් කියන්න එපා. ඇස් මං කිව්වේ. ඇස්. අපිටත් ඒ ලෙවල් වලට අච්චු පොත් දුන්නා නම්. ඒ ලෙවල් විභාගයට කොහොමද සූදානම කියලා පෝස්ට් එකක් දාලා වෙන්නේ නැති. ඒකට ස්වර්ණා බණ්ඩාරනායක මහත්මිය දාලා තියෙන අපරාධෙ මුන්ට අපේ බදු සල්ලි වලින් පෙළපොත් දුන්නේ. It's okay, it's okay, it's okay. ඉමෑන්. මෙයා මේ කියලා තියෙන ඇත්තේ මේ මුල් කාලේ දීපුව ගැන වෙන්නේ. තාටවත් ඒ ලෙවල් වලට තිබ්බද නේ? හරි ඒ ලෙවල් වලට නෙමෙයි මං කියන්නේ ඊට කලින් දීපුවා තියෙනවා. ආ. ආජු තපර ලායිලා බීජු තපර ලායිලා එකක් බලන්න යන්නේ. අප පමණද එක තැන කරකින්නේ ලස්සනයි අල. ආජි තපර ලාහිලා බීජි තපර ලාහිලා ආජි තපර බීජි තපර බිස්කු ලාහිලා ආජි තපර ලාහිලා බීජි තපර ලාහිලා ආජි තපර බීජි තපර ඩිස්කෝ ලාහිලා ඇති. නියම. පිට ගෙව්වේ ඇති කියන නටන්න බෑ ඇති කිව්වා. ලස්සන. ඇහුණා. ඇන්ටි ලස්සන. දක්ෂයි. ආතල් එකේ ඉන්නෝ. එක්සෑම් එක දවසේ පේපර් එක දුන්නා. මෙලෝඩියක් පාඩම් කරලා නැති එක. හොරෙන් පාඩම් කරපු එක. කුලියක් දාන් ආපු එක. වෙන විෂයක් පාඩම් කරන්න ආපු එක. එක්සෑම් හෝල් එකේ ඉන්න මිස් ටෝක් කරන එක. විවිධාකාරයේ පුද්ගලයන් හිටියා. ඇත්ත. ඒකත් මම හැබැයි- පාඩම් කළා හැබැයි අනිත් කට්ටියටත් පේනවා මං ඒ තරම් හොඳයි. විශාල කරදරයක් වුණා නෙමේ. අපි නයිති ඔය මුකුත් නැහැ අපි. කන්නේ. මේ එකකටත් අදාළ නැති. අදාළ නැහැ. මනෝපාරක් ගහගෙන හිටපු එක. අනිත් එක අපි එන ආතල් ගත්තා ඒ කාලේ. ඇත්ත. එක්සෑම් එක කාලේ බොබීට මතක නම් අපි ගත්ත ආතල් ආයි ලොවෙත් නැහැ. Bobby please tell him. පීටට තිබිච්ච කෑල්ලත් වැටිලා ලු බලමු මොකද්ද වැටෙන්නේ කියලා. ප්‍රශ්න නම් මොනවද බං මට වෙන දේවල් එක්ක. අඩෝ නෝ. බලු වැඩ කරන්නේ. අඩෝ. එන ගහනවා. එනම ගහනවා. උලෝලම යනවා යන්නෝ උකට තමයි. දෙයනේ. සිරාවටම කට්සමත් ගැලවිලා. අරකට ගැලවිලා. ඒව නම් සතුරෙක්ටවත් වෙන්න හොඳ නෑ. හතුරෙක්ට උනා නම් ඒවා මිනිසුන්ට වෙන්න හොඳ නෑ. අද තියෙන්නේ කෙලින්ම තියෙන්නේ ස්කූල් මීම්ස් ටිකක් තියෙනවා. Oh yes. විභාග භීෂණේ පේපරේ දැකලා රෙවිලා ඉද්දි වෙනේ උන් දවසට ලීටර් ගණන් රෙනවා කියලා පේපරේ තිබ්බා. ආච්චිට හාල් ගන්න මොකද්ද? what? එක්තරා කාර්යාලයක දිවා කාලයේදී සේවකයින් 250ක්ද රාත්‍රී කාලයේදී සේවකයින් 25ක්ද
සේවයේදී සිටිති. මෙම කාර්යාලය මගින් දිනකට පාරිභෝගිකයන් 1500ක් සඳහා සේවය සපයනු ලැබේ. මෙම කාර්යාලය තුළ එක් දිනකදී එක් පුද්ගලයෙකු විසින් බැහැර කරන මිනිස් අපද්‍රව්‍ය මල ප්‍රමාණය උසම ප්‍රශ්න එන්නේ. දෙයියනේ. අඩෝ මෙව්වා රේන ප්‍රශ්න ඒවා. රේන නෙමෙයි රේන ප්‍රශ්න. රේන ප්‍රශ්න. ඊ. ආච්චිට හාල් ගන්න. දෙයියනේ අපේ ලොකු කාලේ ප්‍රශ්නයක්. එහෙම නෑ අපේ හාමුදුරුවනේ. ලකුණු 40ක ප්‍රශ්නයක්ද? ඉරාව. අයියෝ පිස්සු කෙලින්න රේනම ප්‍රශ්න මෙව්වා. ලකුණු 40ක්. අවුලක් නෑ ඔයාලගේ පාඩම් කරලා යන මිනිස්සු. අපේ සෙට් එක නම් ගොඩ යනවා දන්නවනේ. අපේ ඇත්තටම වැඩෝ ටිකක් ඉන්න. වැඩෝ ටිකක් ඉන්න. මේ පාර මතකනේ ආයේ. ඒ ඒ විතරයි ඈ. ඒ 8 7 ඕ ලෙවල් ලියප් සෙට් එක වෙන්නේ නැත්නම් මේ පාර ඒ ලෙවල් ලියන්නේ නැත්තේ. ඒ 9 ඒ T පාරවල් කියලා හිතුවද? නෑ. හරි හිටියා. ඉතුරු කැලලක් කියන්නේ ඒ 9 ඒ 8යි B එකයි. අන්න එහෙම කියන්නේ. නැත්තම් අවුල් නෑ. ඒ විතරයි නේ ගණන් ගන්න. මම මෝඩකම. ඒක පිළිගත්ත එකත් වටිනවා ගොඩක්. අනේ මෝඩකම නේ. අනේ ඇයි දෙවියනේ මම එන්න මහත් වෙන්නේ. දවසට වේල් 5ක් විතර කාලා තව අමතර එව්වා මෙව්වත් ගිලින උඹ පැලිලා නොමරුනොත් ඉතින් මට පුදුමයි. මෙහෙමයි. මේක මීම් එකක් නිසා හොඳයි. මොකද මම නම් ග්‍රීන් ටී බොන ඩයට් කරනවා. මෙයාලා වගේ පොස්ට් ඩෝන්ලට ඒවා දාලා නෑ. යාළුවා බූට් එකක් කාලා අඬ අඬ ඉන්නකොට මාත් කෑවා. දෙන්න එක එකතු වෙලා අඬන්න තියෙන්නේ. අන්න. අඩෝ. ඒ කාලේ බෝල අනේ දැන් නෑනේ හලෝ. දැන් නෑ නේද? ඉස්සර මාර ඉස්සර ඉතින් ඕකක් ගත්තගෙන ඇති. මට අර පොඩි යෝයෝ බෝලයක් තියෙනවා. එහෙම කළා හෙන්න දුර යන එක. අම් ගාලා ඒවා දිනනවා. අපිට නම් ඒක තිබ්බා නෑ. මට මේක තිබ්බා. අපිට එහෙම ගොඩක් ඕනේ. ඉගෙන ගන්න කියලා අරන් දුන්න ෆෝන් එකෙන් රැට උම්ම දෙනවා වුණා අම්මා. අම්මා පාන්ති කරන සර්ටද උම්ම දෙන්නේ. පාන්ති කරන සර්ටද උම්ම දෙන්නේ. කන පාන පොඩි එකීගේ. ඇයි මේ කල්පනා කරේ අපිටත් ඒ කාලේ ෆෝන් තිබ්බනම්. අම්මෝ තිබ්බනම් මොන වෙයිද දන්නේ. මේ සෙතේම තමයි වෙන්නේ. කවදාද මෙහෙම සීන් එකකට මුණ දෙන යාළුවා මෙන්ෂන් කරපන්. අපිට නෑනේ ওই ප්‍රශ්න. ඔගේ අනිත් පැත්ත නම් උනා හැබැයි. අනේ මේ ඒක ප්‍රශ්නයක් නේ මේක very beautiful cute Oh, pretty thing in the world. යාළුවගේ රහස් කාටවත් කිව්වේ නැති වුණාට ඒ සම්බන්ධ හැම පෝස්ට් එකකටම යාළුවා මෙන්ෂන් කරනවා. උඹටම හදපුවා මෙව්වනම්. කාටවත් කිව්වේ නැතුණාට මුළු සමාජෙම දකින්නවනේ ඉතින් රෙදි ඉල්ලේ. ලව් නොකර අධ්‍යාපනයට මුල් තැන දීලා විභාග බර ගණනක් පාස් කරලා අන්තිමේදී හොයාගත්ත බෝයිෆ්‍රෙන්ඩ් මට මෝඩි කියලා කතා කරාම මම මෝඩි තෝපේ ආච්චි ඇත්ත මටත් එහෙමයිනේ ගයිස්. මෝඩි කියන වචනය කියන්නේ මෝඩකමටම නෙමෙයි ඉතින්. එහෙනම් අර කියුට් එකට වගේ පොට්ට. මෝඩි. කොන්දේ බැලපු චීනෙක්ට කියනවා. මම යාළුවා කියන්න හදන විදිහට අර බොරුව. කතාව වෙන පැත්තකට හරි. දෙවියෝ මගේ උසම වද්දී මම බිම්මල් පාත්තියකට වතුර දාන ගමන් ඉන්න ඇත්තේ. වෙන්න පුළුවන්. එහෙම දේවල් මිනිසුන්ට වෙන්න පුළුවන් නේ. වෙන්න ඇති. What? අඩෝ. ටිකක් විතර ඔයත් වගේ. ඒක තමයි මම මේ කුකුලෙක් වගේ නැටුවේ පොඩ්ඩක්. මගේ නෙමෙයි කුකුලා තමයි. අඩෝ ඩාන්ස් නම් ඩාන්ස් නෙවුවා තමයි ඩාන්ස් ඈ. මන්සුව කියලා දාලා තියෙනවා. ඇයි අම්මා එඩිට් එක කොහොමද? ඒ මොකද ඒ අහුල නවනවා. ලෙඩක්. අසනීපයක් කියලා එක ඉක්මන් සුවපතලා තියෙනවා. ඒ වගේ අසනීපයක් නම් මට හැදෙන්නත් එපා. අපෝ ඔයාලට නකෝ මතලන්න එපා. පාරම්පරික බෙහෙත් නිවස හෙලවසු සොයනන්ගේ සංගමේ. කෙල්ලට පළවෙනි පාරේ ගුලි වාගේ පොඩි බියර් ටින් එකක ඔය දුන්නොත් අවුල්ද? ගූ අදින්න බලාගෙන දීපන්. අයියේ. බඩේ අමාරු ඇදිනද මම දන්නේ අපි ඔය පාවිච්චි කරන්නේ. දන්නේ බඩේ. ස්මෙල් එකවත් දන්නේ. බල්ලෝ කියන්නේ අය කෙලින්ම අර මොඩේවනේ. පිරිමි ළමයි වගේ. ගාන. ඒක කරේ පිරිමි ළමයි එතකොට කොහෙද? පරාද සෙල්ලම් බඩුව ගෙනාව ගමන් කඩාගත්තනේ. මේක කියන්න බෑ. මේ වගේ ජුන්ඩ පෙන්නන යාළුවෙක් අපි හැමෝටම ඉන්න. මේ වගේ උන්ට නම් කෙලින්ම මොකද්ද ගහන්න ඕන? එනද ගහන්න ඕන මොකද්ද ගහන්න? දඩු කඩේ ගහන්න ඕන. දඩු කඩේ ගහලා වැඩක් නැහැ. මොනවාද අර කියන්නේ? ඉజ్జර රදින්න තියලා පත්තු කරන්නේ. Bye bye. Tata. Goodbye. උන්න අද හින්දි සින්දුවක් අහන්න හදන්නේ බලමු හින්දි සින්දුවක් හදමු කියලා දාලා දෙනවා. හින්දි.
boys. Ah, I'm singing a song, ah, a in Hindi this song. मिलने लगा मेरे तुमसे क्या करूँ के तुमसे क्या करूँ के aduh. ये मनी पागल है कुछ नहीं तुम्हें लिए तेरा Aduh. मैं नचे रचा बहुच रासा लिंगा सर Amat sendiri nak. जन 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 तेरा मैं नचे रचा बहुच रासा लिंगा सर हतारे तेरी गलियां गलियां तेरी गलियां रेलिंग हर एक लिखे लाइव मैच देखने के लिए लिंक में क्लिक करे अच्छा पिच्चा नहीं बेटा पार्टी न के बिल तेरे हो गुलबाई 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 Amor. ඇති නේ. ලස්සනයි. ඒක ලස්සනයි ඇත්තටම. ගණන් ගත්තමද කොහෙද ඒ අයි වලි. සහතික. යාළුවට කලින් උගේ ඇඳුම ඇඳගෙන ගිහින් ලෙක්චර් හෝල් එකට යාළුව වෙනකම් බලන් ඉන්නවා. අඩෝ. එයත් වගේ. එයත් වගේ යන්නේ. එයත් වගේ. එයාද මේ No lies detected කියලා දාලා දෙනවා බලමු. What are you doing? Dramatic Indian series we like it. Oh my god. Mati na haya ni boil lang ni. Boil ka ni ko. ये कहाँ सोपी दी है What? Cita mahal ඒ මොනවද හැමදාම ගෙනල්ලා රෝම් මොන හරි අන්තිමට කවන්නේ ඒ ඇවිල්ලා මොනාරි දාන්නේ මන් දන්නේ නැහැ. ගුලියක් කවන්නේ ගුලියක් මන් දැකලා ලඩ්ඩුද ලඩ්ඩු කියලා ඉඳලා කියන්නේ ටේවල් තාමසෙට පිස්සුද හිනාවෙන් පුළුවන් මිනිස්සු අතර ගන්න කවුද මේ? දන්නේ බෑ. ඔබ දන්නවා ගුවන් යානයක ඉදිරිපත් සවි කර ඇති විශාලතම විදුලි පංකාව නියමුවා හට සිසිල් ලබා දීම සඳහා සවි කර ඇති අතර ව්‍යාසර කරන අතරතුර එය නතර වූ විට නියමුවාට දහඩිය දැමීම සිදු ඒ සමගම මගේ ඉන්ට දාසිය දැමීම සිදුවේ. අම්මා අප්පා මතක් වීම සිදුවේ. I don't know. Parents, අපේ පුතා නම් කැම්පස් ගිහින් හොඳට ඉගෙන ගන්න. Meanwhile පුතා Oh my god. What the hell? ඉහරකෙත් තමයි ඔය දෙන්නේ කැමති ඒගොල්ලා. හිනාවෙන්න ඌ එකට කැමති. මමත් ඒකට කැමතියි. ඈ රේචි එකක් අරන් දීපන්කෝ. මිහරක කියන්නේ මොකක්ද? ඌඩුවෙන් ඇටලා හිටපු ගිරවෙක් හැදුවා. ඌ දැන් මට කතා කරනවා ඉතින්. ඉර කරලා හදද්දි කවුරුනත් ඒ විදිහට කතා කරන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. හොඳට අහගන්න. ගිරවා වුණත් කියන්නේ ගෙදර කතා කරන දේවල් නේ. ඇත්ත. අඩෝ පාස්වර්ඩ් අවතමන FB account එකේ ප්‍රොෆයිල් පික්. හොඳ වෙලාවට පාස්වර්ඩ් මතක දිවිච්ච මම. හරි වැඩි. නැත්තම් ඉතින් මගෙත් මේ වගේ වදකින් නේද? ඒවා අපි දැකලා තියෙන්නේ. ඒවා මං කොයි වෙලේ හරි සමාජගත කරනවා. බීච් ගේට් මුහුද දිහා බලාගෙන ඉද්දී මුහුද නාන්න කියපු එකෙක් සැරෙන් සැරේ මට අත් දෙක වන්නවා දැක්කා. ලොකුකම ගෑවිලවත් නැති මිනිස්සු. ඇත්ත. කිසිම ලොකු අපේ උන්. අපේ උන් හැමෝම අල්ලන් ඉන්න කිව්වට අල්ල ගන්න ඕනි මොකද්ද කියලා මට කිව්වේ නැති නිසා දුකෙන් ඉන්න මම. ඇත්තනේ. මොකද අල්ලන් ඉන්න ඕනි. හැමෝම කියනවා තව ටිකයි අපිට අල්ලන් නම් අල්ලන් ඉන්න දෙයක් තියෙනවා. ඔයාලට මොකක්ද තියෙන්නේ? අනේ මටත් මුකුත් කියන්න. නෑ මුකුත් නෑ. මට මුකුත් නෑ අල්ලන් ඉන්න. යා ඉස්සරහට. ගේ ඇතුලේ ඉඳන් කාලා කොහේ හරි යන්න ගියාම අනේ අම්මේ මේ කලිසම් පොඩි වෙලා. අනේ කලිසම පොඩි වෙලාද කොහිද?
මීට සති 3කට විතර කලින් ආව මැසේජ් එකකට මොනවත් නැහැ ගෙදරටලා ඉන්නවා කියලා රිප්ලයි කරනවා මම. මීට සති 3කට විතර කලින් ආව මැසේජ් එකට. ඇයි එච්චරටම බිසි? සීහලෝ ඉතින් වැඩ කරන මිනිස්සු උනා නේද වැඩ කරන ජනතාව. තේරුම් ගන්න ඕනේ ඔයාලා. මේ දවස්වල නටන බල්ලගේ වීඩියෝ එකක් ගෙදර බල්ලට පෙන්නමු. උඹ දැන් කියන්නේ මට නටන්න කියලාද? ඒක වනම් අපි කීයක් හරි හොයාගන්නව නේද? මගේ බල්ලවත් නටන්නේ නැහැ. අදත් කාටුන් එකක් තියෙනවා. අයිස් කට්. එම ගාන් ඩොට්ටු නෑ. අයිස් කැට හරි කනවනේ. ඒක වෙනම ආතල්ලයක් තියෙනවා. ඔය ආතල් එක දන්නේ නැති ඉපාටුවත් ඉන්නවා අපිත් එක්ක ජීවත් වෙනවා. අනේ මේ මල්ලි මේ රවුල අතපත කන්නේ බෑ. අපෝ නල්ල මල්ලි ලැබු. ස්පයිඩර්මෑන් කාන්තාරක වගේ හිටියොත් එල්ලිලා යන්නේ මොකේද? අන්න ප්‍රශ්න. ඇත්තනේ. අපිට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මට තියෙනවා. මට ඔයාලට ප්‍රශ්නයක් නැහැ. හරි එයත් මං වගේ. එල්ලිලා යන්න ප්‍රශ්නයක් තියෙනවා. ස්පයිඩර්මෑන්ටත් එල්ලිලා යන්න එකක් තියෙනවා. තියෙනවා. ඔව් තියෙනවා. වෙන කම්පැනිස් වල බර්ත්ඩේ පාටි එක. බලමු. අනේ. හැබැයි ඒකේ ආතල් එකක් තියෙනවා. මටස් නයිස් එකක් කිරියක බෝල කන්න. අද දවල්ට ලයිසුයි කිරි. ලේසි මට. එහෙම කියන්න එපා. ඒකේ තියෙන හැඟීම මේ පොඩි කාලේ තිබිච්ච හැඟීම මට දැන් නෑ. ආහා. නයිස් එකක්. පැතියෝ දෙන්න. අයියේ තඩි ලූලෙක් රින්ගුවා මෙතන. බලමු. තඩි ලූලෙක්. අඩෝ නෑ. අඩෝ ලූලෙක්. චා. Oh my god. මේ අපි මේ වගේ බය හිතෙන වීඩියෝ ටිකක් බලමු. නෑ එපා. අයියෝ හොස්පිටල්. ඔයාට අවංක කියන තරහක් තියෙනවනම් තරහක් තියෙනවා බලමු. අයියෝ. මටත් තාම තියෙනවා. බය හිතෙන වීඩියෝ ටිකක් බලන්න ඕනේ මං කියන්නේ. පපුවත් එක්ක මොකද නාරුව එකපාරට. ඔව් ඉතින් ඔයා වුණත් එහෙම අර ඈ ගාවේ නැද්ද අපිට පපුව මොකද්ද වෙනව කෑ ගන්න එපා. TikTok එකේ දැක්ක නිලියක් වගේ ලස්සන කෙල්ලෙක් ක්ලාස් ඇල්ලලා යද්දි ඇත්ත මොලෙන් හම්බුණා. ඉතුරු ටික කියන්න බෑ. මන් දන්නේ නැහැ. මේව මන් දන්නේ නැහැ. ඒව හම්බෙච්ච මිනිස්සුත් ඉන්න ඇත්තටම අපිට. yes අඩෝ මතක් වෙද්දි දැන් ඒක. ඒවා තමයි රියල් මීම්ස්. that's true කසාද නොබෙද ඉන්න තීරණය කරු මම හැම වෙලේම. මේක සෙට් වුණොත් නම් බඳිනවා. මාත් කසාද බදින්න නැතුව ඉන්න තීරණය කරා. ඒ මං ඉස්සරහා කිව්වා මේක සෙට් වුණොත් නම් බඳිනවා කියලා. නාගන්න කියලා සවර කැරියා වෙන පට්ට සීතල වතුර ඇඟට වැටුණා මට. ඇත්ත. මෙයා පෙලක් කියලාට වතුර පොඩ්ඩක් කරගෙන ඔහොම කළා. චුට්ටක් දාන්න. පොඩ්ඩක් ඉහගල බලනවා. ඔයාට චූ යනවනේ. මට චෝ යනවා. යාළුවා දැන් ඉතින් ඔබත් ඔහම හිටියා ඇති කාව හරි හොයාගනි. මම ප්‍රේම සම්බන්ධතාව වගේ මේ පුංචි හිතට තාම බර වැඩි බං. ඔහෝ. ඒ කාලේ නොතේ. නැතිකම නෙමෙයි. බර වැඩිකම. බර වැඩි. 711 සේල් එකෙන් 2500 ගත්ත එකක් ඊට සතියකට පස්සේ 18 තියෙනවා දැක්කා. විශ්වය අම්මට. එහෙම කියන්න එහෙම කියන්න එපා. එපා. විශ්වයේ ඒ 11 කියන එක මන් දන්නේ ඒක විශ්වයට සම්බන්ධ නැහැ. දෙයියා මොදුනේ. මොකද්ද මේ සීන් එක? කොළඹ ඉඳලා ආපු යාළුවාට පත ඉලුක් ක්‍යායක් පෙන්නන මම. කුඹුරු කියලාද? බලාපන් මේ ආයම් මන් තනියෙන් කරේ දෙයියෝ බුදුවන්ට අර කිව්වේ ඇත්තද? මේ ආයම තනියම කොලා කිව්වේ රාජකුමාරවරු බොරු කිව්වට ගොවියෝ බොරු කියන්නේ ඇත්ත. ඒක නම් රියල්. එන්න මොයි ඉලුක් ක්‍යායක් තියෙනවා. එහෙම රියල් කිය. යාලා ගමේ ගියාම මට පෙන්නා මෙයා වවපු ඒවා කියලා. වෙයි මම අවල තිබ්බ අමු මිරිස් ගහ කොච්චි ගහ කොට්ටු කොල ඒවා පළදාවෙන් තමයි මේ හැමදාම කන්නේ බොන්නේ.
මේ වන විට අම්ම කෙනෙක් වෙන්න බලාගෙන මේ වන විට අම්ම කෙනෙක් වීමට මග බලා සිටින විශ්ව හැලෝ මගේ ළමයි ඉන්නේ විශ්ව මෑණියන්ගේ අනුභවයෙන් විශ්ව මාතාවක් වෙන්න බලාගෙන ඉන්නේ කියන්න පාලෝ මේ අපි නම් මේ හරි සෞත්තු මිනිස්සු ඈ මේ වගේ වට ඉඩ යනවා කියන්නේ ඉතින් අපි හරි සෞත්තු මිනිස්සු ඇත්ත අපි සෞත්තුයි වෙඩින් සර අතර වටේ දුවතු හිට පොඩි ටේබල් එක හැපිලා දන්න ගත්තා අදරකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා වට මොකෝ කියලත් බෑ නොකියත් බෑ බැනුම් අහන්න වෙනවා මොකද කිසි හිතප්පුවක් නැති මිනිස්සු කියලා බනිය පොල් කඩනවා කියලා යාළුවෙක් නම්බර් එක FB දාලා යාළුව තමයි හොඳටම කරන්නේ කියලා දාලා තියෙනවා බලමු හෙලෝ හලෝ මොකද්ද මිස් අනේ මට මේ ඉස්සලගේ කඩ කැඩි ඇහුණ ගේ ඇතුළේ හිටියේ මොකද්ද මේ මාළපල්ලේ තියෙන්නේ මොකද්ද දැනගන්න මොකද්ද මේ දාලා තිබ්බේ Facebook එකේ ඔයා පේජ් එකට දාලා තිබ්බා මේ පොල් කඩන මේ දැන් ගොඩක් අවල් ඔව් පොල් කඩන ඔව් පොල් කඩන මම ඒක සේව් කරගත්තා ඒ මට හදිසියට ඕනේ ඔව් Facebook එකේ පාවිච්චි කරන එක හොඳයි අපි ඉතින් ඒකෙන් තමයි මම ආන්නේ හොඳයි ගෙවල් කොහෙද ඔයගොල්ලන්ගේ මාළපල්ලේ පොල් ගස් කීයක් අපි තියෙනවද ඉන්නේ මාළපල්ලේ දැන් තමයි එකයි තියෙන්නේ ගෙඩි කීයක් වගේ තියෙනවද ගොඩක් ගෙඩි තියෙනවද නැද්ද සාමාන්‍ය කැඩුවෙම නැද්ද ළඟදී පොල් ඉන්නවා මගේ හතේ දෙන්න හලෝ හලෝ ඔයා කොට්ටාවේ හන්දි ඉන්නම නම් වෙලාවක් කියලා අපිට පුළුවන් අපි යට වාහනේ මේ යන්නේ දෙක පොල් කඩන්න නේ ඔව් එක ගහයි තියන්නේ හරි බාන්න පුළුවන් ඒකේ අපිට කොහොම ටිකක් බා ගන්න තියෙනවා කුරුම්බත් තියෙනවනේ පුළුවන් කුරුම්බත් බානවා පොලොත් කඩනවා පොල් කියලා නිවනට කුරුම්බ ටික වැට්ටොතින් මේ පුදු වෙයි කියලා හිතනවා අපි හරි අපි මේ මට ලොකේෂන් දානවද WhatsApp එකට මේක ඇත්ත ඔයා වෙලාවක් කියන කොට්ටාවේ හන්දි අපි අවව කලෙක්ට් කරගන්න නෑ අපේ වෙනම තියෙනවා අපේ vehicles තියෙනවා අපි ඒ වගේ එන්නේ අම්මට අපි මේ ලොකු සර්විස් එකක් කොළඹ අවට ඔක්කොටම දෙනවා අපි මේ සර්විස් එක ඔයා කොහොමද ගහකට චාර්ජ් එක අපේ gas 500ක් ගන්න ඔව් කුරුම්බ බානවා නම් වෙනම 1000ක් ගන්නවා අප්පට උඩට දෙකක් 500යි ඔව් ඉතින් මේ දවස්වල පොඩ්ඩක් අමාරුයි ගස්වල යන්න තෙමිලානේ කාට දාමා අන්න ඒක කාට දාමා මාත්‍යෝ ඔව් අන්න ඒක තමයි ඒකෙන් තමයි හැමෝම අමාරුයි බලමු මම පොඩ්ඩක් 500 එන්න ඔකට හිතන්න මහත්යෝ ගහකට 2500ක් දීලා ඔයගෙදි 10ක් කඩාගත්තත් අපිට ඇති වැඩක් නැහැ ඇත්ත මට තේරෙනවා මට තේරෙනවා දැන් මේක අපිටත් බලලා හරි අමාරුයි අපිටත් තමයි ඒක අතල්ලානේ ඔව් අඩෝ ගෙම්බෙක් ඉන්නා බල මං ගෙම්බොන්ට බයයි අප්පිරිය ඇයි බයයි මොකටද ගෙම්බොන්ට බයයි අර කුඹන I did it! So that's why. ඒවගේ වීඩියෝ ටිකක් බලනවා ගන්න දෙයක් නෑ අද නම් පණ දෙකක්ම ගියා මගේ. පහයි ජීන අවුලක් නෑ තව පහයි බල අද නම් පාඩම් කරනවා කියලා හිතාගෙන මේසෙට යන්න හදද මේසෙ නෑ මොකක්ද වෙලාද බලන්නකෝ ඉතින්. ඒක නම් උඩු කරන්න පුදුම මැජික් තමයි ඒක නම්. අදනවා ජීවිතේ කොච්චර අමාරුත් මතක තියාගනින් උඹෙන් පෝස්ට් එකට උඹ රියැක්ට් කරන්න එපා. That's true. බබා කොච්චර අමාරු නේද? තාගෙන කතාවක් කරන්නේ නැහැ. කඩේ රෙදි වික්කට කස්ටමර් ඉල්ලුවොත් කපල හොදි දාලා පරාටම දෙන්න. That's true. නාන chat. real chat. ඇත්ත. මේ හොඳම යාළුවෝ කියන උන් ගැන වීඩියෝ එකක් බලන්න යන්නේ බලන්න. අවුලක් නැහැ සේප් එකේ වැඩ කරගනි මම යනවා. මොකද ඒ කරේ? සලකුණු මැකුවා. එහෙම තමයි ඉන්නෝ. ගල් රෝලක නැල්ලුවා තව ටිකක් තියෙනවා. ඇත්ත. අම්මෝ රම්මෝ. ට්‍රිප් එකක් ගිහින් කන්න නැවතුම් බස් එකේ ආපු ලස්සන නංගිලානේ. බත් කඩක් කන අහිංසක මම. හරිම රසයි නංගියෝ. ඇත්ත. ඉස්සරේ මිටින් හිට. අර අන්නේ හිත රිදිලා. බය වෙන්න එපා වස්තු. තවන්න. මං ඉන්නවනේ.
අයිසුයි කිරී නෑ කමන්නේ ඒකත් නෑ එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්නම් මට බඩගිනි guys video එක enjoy කරන්න video එක like කරන්න comment කරන්න share කරන්න අපි තාම subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න bell notification එක on කරගන්න